Hello everyone, welcome to our YouTube channel. අද අපි travel කරන්නේ ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානයට. අපි දැන් වනෝද්‍යානයේ තියෙන entrance එකට යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන ඔෆිස් එක. පාක් එකේ ඔෆිස් ඒරියා එක අපි මේ පාක් එකේ දවස් දෙකක් නවතිනවා. පාක් එකේ අපි බංගලෝස් දෙකක් බුක් කරලා ඇවිල්ලා තියෙන්නේ රත්මල් වැවයි වෙහෙරගලයි කියන බංගලෝස් දෙක. අපි දැන් පාක් එකට ඇතුල් වෙන්න පර්මිට් එක අරගෙන දැන් මේ අපි අලු පාලම කියන තැනින් පාක් එක ඇතුළට යන ගමන් ඉන්නේ. වතුර දෙනවා. දැන් අඩු ඇති. First time and ලුණුගම් වෙහෙර. මේ තියෙන බංගලෝ වතුර පිරීලා ඇති මේ මේ තියෙන බංගලෝ එක. මේක ලස්සනයි. අදරට මම හිතන්නේ හොඳට හුලන් තියෙයි. ඔව් මේක මේ අර අතනේ මූදට වැටලාද? කරික් ඔව් නේද මේ පේන්නේ. ඒ ඔව් ලොකු මේකක් තියෙන්නේ. ඒ ලුණුගම් වෙහෙර ජලාශය. ඒක නෝ. ලුණුගම් වෙහෙර ජලාශය මේක රත්මල් වැව බංගලෝ. අපි දැන් පළවෙනි දවසේ නවතින රත්මල් වැව බංගලෝ එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බංගලෝ එක ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුල් වෙන තැනම තියෙන සීටිං ඒරියා එකක්, කවුච් එකකුයි තව පුටු කීපයක් තියලා තියෙනවා. ඊට පස්සේ ඇතුල් වෙන තැනම තියෙන ඩයිනින් ටේබල් එක. මෙතන චැනල් ඔක්කොම අලි කඩලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ අලි සෑහෙන ගැවසෙනවා. එතනින් ඇතුළට ගියාම අපිට කිචන් එක දැක ගන්න පුළුවන්. අපි දවල් කෑමට අවශ්‍ය ද්‍රව්‍ය දීලා තියෙන්නේ. දැන් අපි දෙවනි තට්ටුවට ගිහිල්ලා බලමු. මෙතන තියෙන දොරෙන් අපිට බැල්කනි ඒරියා එකට යන්න පුළුවන්. බැල්කනි ඒරියා එකේ මේ වගේ ඇඳන් දාලා තියෙනවා. මේ බංගලෝ එකේ 20 දෙනෙක්ට නවතින්න පුළුවන්. බංගලෝ එක වටේටම වගේ ඇඳවල් දාලා තියෙන්නේ. ඊට එහා පැත්තෙන් කාමරයක් තියෙනවා. ඒ කාමරේත් ඇඳන් කීපයක් තියෙනවා. මෙතනින් ගියාම ආය අපිට අනික් බංගලෝ එකේ වැව පැත්තට තියෙන බැල්කනි ඒරියා එකට යන්න පුළුවන්. මෙතන නම් view එක හරිම ලස්සනයි. මෙතනත් ඇඳන් කීපයක් දාලා තියෙනවා. මේ තියෙන පළවෙනි කාමරේ තියෙන වොෂ්රූම් එක වොෂ්රූම්ස් හොඳට පිරිසිදුව තිබුණා අපි යනකොට. මේ තියෙන්නේ මේ බංගලෝ එකේ තියෙන දෙවෙනි රූම් එක. මේ රූම් එකෙත් කලින් එක වගේම වොෂ්රූම් එකක් තියෙනවා. එකක් දීලා තියන්න දැන්ට. බංගලෝ එක වටේම අපිට මේ විදිහට බැල්කනි එක දිගේ යන්න පුළුවන්. යෙවි. හලෝ. හලෝ. නෑ. සතරය. මොකද බලන්න. Sesa. Yeah, look at mommy. Sesa. Sesa very. Sesa's first safari experience. Are you excited? Yeah? අපි දැන් අපේ පළවෙනි දවසේ සෆාරි එක යන්න පිටත් වෙලා තියෙන්නේ. අපි මේ හවස් වරුවේ සෆාරි එකේදී අලි සෑහෙන ප්‍රමාණයක් දැක්කා. මෙතන ඉඳන් අපිට ඒ දැකපු අලින්ගේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපි මේ ඉන්න රත්මල් වැව ඒරියා එක අලින්ට තමයි ගොඩාක්ම ප්‍රසිද්ධ. Don't shout, don't shout. Hello. 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 Yeah, there is a bird. You were telling.
තික්න ඕඩෙක් කරලා ගියා. කුඩේ කුටේම පිටිපස්සේ It's all in front. ඉන්න මේ මාන්නේ ඉන්නවා. ඉන්නවා. දන්නව නේද භාෂාව? ඇතුලේ දැම්ම භාෂාව. He's going to come here. And you have to get down and get down there. No, they're here. No. Don't shout. He's very protective. අනිත් රිවර්ස් ගියර එකකට තියෙනවා. He's not feeling in the reverse there. And to look at the elephant. She's asking you not to come here. No, I can't see. She's pregnant. I can't. ආයි නමි වෙන්නනේ. I want to. විශේෂයෙන් වදින්නේ I can't see them. ඔය පේන්නේ. දැක්ක නේද? හරි නේද? පාරේම තමයි යන්නේ. පාරේ යන්නේ ඇතුළට යන්නේ. එදින යනවා. නෑ නෑ. මෙන්න මේක නෑ ඒක ආවයි වීඩියෝ ඔපචුනිටි එකක් දෙන්න මම එක්කෙනෙක් ආව තව ඉන්නවා අර එක්කෙනා ඉන්නවා උතන ඉන්නවනේ කොහො ගියාද ගිහිල්ලානේ පොඩි එකා දුවන පොඩි දේ මොලේ ඉඳි. සා මේ තියෙන්නේ ලුණුගම් වෙහෙර ජලාශය. big one. සලූට් එකක් දැම්මම ඇතුලට. ලොකු අයියා කියනවගෙන. ආවරෙන් පුළුවන් නම් යමි. See, Bobby, see. Hey, Baba, බලන්න මේ Yes, සේස. hello. You said that how they are Hello. See, don't shout Yevi see how they're eating that color. See that part. Right, so the blue brush with the buy and then.
ඒක දැක්කද they have small මේ පස්සේ යනවා. Amma, අර I want to look the elephant. Big toy. I can't. අනේ බලාගෙන ඌගේ දල දෙක තියෙන 아무තු විදිය. කොයි කපිල. ප්‍රේමි කෙනෙක් ඔය. අපෝ යන්නකෝ. මෙතන අලි වගේ පාර පැන්නා බලමුකෝ අපි ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔව් බඩු වාහනේ නැවැත්තුවා නම් ඒ අලියා නම් ගහනවා ෂුවර් එකටම. ඒ ඔෆ් එන්ජින් එක ඔෆ් කරා එපා. මේ එන්ජින් එක ඔෆ් කරා දෙපා දෙයියෝ. පැටියෙකුත් ඉන්නවනේ. What's charge? So What's charge? family they are trying to protect the baby. Charge. We won't kill them, won't we? Did you hear the sound? ඒ අමුතු සද්ද මොකක්ද ඇලියේ? ඒ බඩ කොරෝනා අයියෝ. බැරල් සවුන්ඩ්. No, that's the next letter. It like ඒ තරහා ගියාමද එහෙම කරන්නේ? රංජුට කතා කරලා. පොඩ්ඩක් ඉන්නේ. අර ඉන්නේ අර පස්නාගෙන. මගේ යන්න මට වාඩි වෙන්න පුළුවන්. මේ ඔක්කොම පස්නාන අය පාරේ යා. do not put the engine wrong. And another one. ඉස්සරහිනුත් කරවතොත් පිටිපස්සට යන්න බෑ. කපිලද ඉන්නේ කපිලත් ඒ ඇස්සේ ඇවිල්ලා. කපිලත් ඉස්සරහින් ලොකු එක්කෙනෙක් කියනවා Want to go to stairs? No. Then let's charge. Can you hear the sound of their ears? Flapping the ears. Unagenawa putee. ආහල ගියා යන්න.
මෙතන දෙන්නෙක් ඉන්නවා. තව ඇත්පැටියෙක් ඉන්නවානේ. Chocolatala. The snake home. මේ ඇත්පැටියෙක් නේද ඉන්නේ? ඔව් මේ අනුසා. මොකද්ද? අනුසා. අනුෂා නෙමෙයි අනුසස්. අනුසස්. Enggak namin ako dito. Beautiful photo here, nice view. Mama, don't back the car at sharp edges. Shall we go? දැන් මේ යන්නේ රත්මල් වැවයි ලුණුගම් වෙහෙර ජලාශය වෙන් කරන ඩෑම් එක උඩින් වම් අත පැත්තේ තියෙන රත්මල් වැව දකුණු අත පැත්තේ තියෙන්නේ ලුණුගම් වෙහෙර ජලාශය. පොඩි ක්‍රොකොඩයිල්. පොඩි. I can't See. take it. Oh, yes. Wait, yes, wait. yes, yes. He looks just like the There. dog. නෑ එතන යන්න බෑ. මේ තියෙන රත්මල් වැවේ ස්පිල් එක. අර කිඹුල දැක්කද මේ සයිස් එක? There's a big giant crocodile. Giant crocodile. Wow, see the size of the මෙතන වැව අයිනේ අඩි 10ක් විතර දිග ලොකු කිඹුලෙක් ඉන්නවා. බබා උතන පඩියකුත් තියෙනවා පුතේ. Baba, let Aya. අයියට දෙන්න ඉතින්. Pass it to Aya. අපි හවස ට්‍රිප් එක ඉවර කරලා ආයෙත් බංගලෝ එකට ඇවිල්ලා ඉන්නේ. No, you have to pass it to Aya. නෑ අම්මේ ලයිට් එකක් දාලා Maybe තියෙනවා. don't go downstairs. වතුර බෝතල් දෙක දෙන්න බබාට. දැන් වෙලාව මාතර 6ට විතර ඇති. අපි දැන් අපේ දෙවනි දවසේ උදේ සංචාරය කරන්න පටන් ගන්න තමයි මේ තියෙන්නේ. I want to go now. ලුණුගම් වෙහෙර වනෝද්‍යානයට ඇතුළු වෙන්න පුළුවන් ගල්ගේ තියෙන එන්ට්‍රන්ස් එකෙන්. අපි උදේ සංචාරය යන අතරතුර ගල්ගේ එන්ට්‍රන්ස් එකෙන් එළියට ගිහිල්ලා එතනින් ආයේ අපි වනෝද්‍යානයට ඇතුළු වෙනවා මේ දැන්. We'll go and have our breakfast. Now, evening ride will අනේ ඇදගෙන යනවා අයියෝ. වතුරට වැටුණ වතුරෙක්ව කිඹුලෙක් අල්ලගෙන ඉන්න සිදුවීමක් තමයි අපිට ඉතින් මෙතනදී දකින්න හම්බුනේ. අපි වනෝද්‍යානයක් ඇතුලේ ඉන්න නිසා අපිට ඉතින් මේ අවස්ථාවේදී කිසිම දෙයක් කරන්න විදිහක් තිබුණේ නැහැ. අන්න එක පැනලා තිබ්බා ගහින් ඉඳලා.
මුංගාලා ගිහිල්ලා අපි සෑහෙන වෙලාවක් මේ විදිහට බලන් ඉඳලා අන්තිමේදී මෙතනින් පිට වෙලා යන්න තීරණය කරා. මේ ට්‍රිප් එකේදී අපි බංගලෝස් දෙකක් බුක් කරලා ආවේ. පළවෙනි දවසේ රත්මල් වැවත්, දෙවෙනි දවසේදී අපි නවතින්නේ වෙහෙරගල කියන බංගලෝ එකේ. මේ බංගලෝ එක තියෙන්නේ හරිම ලස්සන තැනක. වෙහෙරගල ජලාශය ඉස්සරහින් තමයි මේ බංගලෝ එක තියෙන්නේ. අපි දැන් මේ බංගලෝ එකට යන ගමන් ඉන්නේ. අපි මේ බංගලෝ එකට ටිකක් කලින් ආව නිසා බංගලෝ එකට ඇතුළට යන්නේ නැතුව අපි ජීප් එකට නැගලා මේ පැත්තේ පොඩි රවුමක් දාන්න කියලා තමයි හදන්නේ. Crocodile catch that thingy? Yes. Those people must be their friends. But I can make a plan. ඕකේ තමයි මේ තියෙන්නේ වෙහෙරගල සෑය. Wait, copy. මේ තියෙන්නේ වෙහෙරගල ජලාශයේ ස්පිල් එක. අපි රුපියල් 5000 නෝට්ටුවක් දැ බැලුවොත් ඒකේ තියෙන්නේ මේ ස්පිල් එකේ පින්තූරයක් තමයි. අපි දැන් ඔන්න ආයේ වෙහෙරගල බංගලෝ එකට ආවා. දැන් අපි බංගලෝ එක ඇතුළට ගිහිල්ලා බලමු. බංගලෝ එකට ඇතුල් වෙන තැනම තියෙන්නේ ඩයිනින් ටේබල් එක. ඒ වගේම සීටින් ඒරියා එකකුත් තියෙනවා. එතනම ඉස්සරහින් තමයි කිචන් එක තියෙන්නේ. මේ බංගලෝ එකෙත් අපි ආහාර පාන පීලිල කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් දුන්නම මෙතන ඉන්න කැයාටේකර්ස්ලා එක හදනවා. පල්ලෙහා තට්ටුවේ මෙතන වොෂ්රූම් එකක් තියෙනවා. දැන් අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. බංගලෝ එකෙන් පේන view එක නම් හරිම ලස්සනයි. මේ අපිට පේන්නේ වෙහෙරගල ජලාශය. මේ බංගලෝ එකේ 20 දෙනෙක්ට නවතින්න පුළුවන්. ඒ වගේම මෙතන එළියේ ඇඳන් 10ක් විතර වගේ දාලා තියෙනවා. මෙතන තව සීටින් ඒරියා එකකුත් තියෙනවා. මේ බංගලෝ එකේ කාමර දෙකක් තියෙනවා. මේ එක කාමරයක් ඒකේ ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් එකකුත් තියෙනවා. අපි දැන් අනිත් කාමරයටත් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ දෙවනි බෙඩ්රූම් එක. ඒකෙත් කලින් එකේ වගේම ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව කන්නඩි මේසයක්ත් තියෙනවා. මේ තියෙන්නේ මේ රූම් එකේ තියෙන ඇටච් වොෂ්රූම් එක. වොෂ්රූම්ස් අපි යනකොට පිරිසිදුව තිබුණා.
දවල් වෙලාවට නම් මෙතන සෑහෙන සැරසුළඟක් තියෙනවා. හැබැයි රෑ වෙන්න වෙන්න ඒක ටිකින් ටික අඩු වෙලා යනවා. Decided. මාරු මුලන්නේ. අපි දැන් දෙවැනි දවසේ හවස සෆාරියට යන්න පිටත් වෙලා ඉන්නේ. මේක සාවලේදී එක ගොඩක් කට්ටිය ඉන්නවා එහා පැත්තේ. දැන් වෙලාව හවස 6ට ලං වෙලා තියෙන්නේ. කළුවර වැටෙන නිසා අපි ආය බංගලෝකට යන ගමන් ඉන්නේ. මෙතන තියෙන්නේ පුදුම ලස්සනක්. අපි දැන් අපේ තුන්වෙනි දවසේ උදේ සෆාරියට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වෙලාව උදේ 5:50ට විතර වගේ ඇති. අපේ ලුණුගම්මහිර ට්‍රිප් එකේ අවසානයේට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපිට අලිනම් ගොඩක් දැක ගන්න හම්බුණා. හැබැයි කොටියෙක් නම් දකින්න හම්බුනේ නෑ. අපි ඊළඟ සංචාරයේදී නැවතත් හමු වෙමු.